නිවාඩු දවසක දරුවෝ දෙන්නත් එක්ක ගෙවුණු හැන්දෑවරුවක් තමයි මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. උදේ කාලය තරමක් කාර්යබහුලව ගෙවුණා. හවසත් කාර්යබහුල බව නැත්තෙම නැහැ. හැබැයි දරුවෝ දෙන්න එක්ක චුට්ටක් සතුටින් එයාලා වෙනුවෙන් කෑමක් හදලා සතුටින් ගත කරන්න ලැබුණා. ඉස්සෙල්ලම මම මේ උදේ හොදලා දාපු රෙදි ටික තමයි මේ දැන් මේ එකතු කරලා ගෙට ගන්න හදන්නේ. ඉතින් රෙදි ටික දාලා මම ලෑස්ති වෙන්නේ පැටව් දෙන්නට පෑන්කේක් ටිකක් හදලා දෙන්න. එයාලගේ පොඩි බඩගින්නට පෑන්කේක් හදන්න තමයි මම මේ හදන්නේ. ජීවිතය කියන්නේ ඇත්තටම අපි හිතන දේ නෙවෙයි. ඊළඟ මොහොත කොහොම වේද මොනවා වේද අපි දන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ මේ මොහොත සතුටින් ගත කිරීමයි. ඉතින් මමත් මේ උත්සාහ කරන්නේ අද දවස සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්න. ජීවිතේ අපට ලැබුණු දේවල් වලට වඩා නොලැබුණු දේවල් තිබෙන බව ඇත්ත. ඒක හැමෝටම ඇත්තක් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපි ලැබුණු දේවල් වලට අපි අප්‍රමාණව ස්තුතිවන්ත විය යුතුයි. නොලැබුණු දේ ගැන හිතනවට වඩා. ඉතින් ඔන්න කතාවෙන් මම පෑන්කේක් ටික හදලා බබාලට දුන්න කන්න දීලා මම දැන් රෑට කන්න අපිට කිරිබත් හදනවා. කිරිබත් කියන්නේ අපේ පැටව් දෙන්න ගොඩක් ආස කෑමක්. ඉතින් මට ඇත්තටම රෑට ලේසි කිරිබත් වගේ දෙයක් හදලා යාලට කන්න දෙන එක. ඒක ඉතින් මගේ චූටි හොරකමටත් එක්ක හදන කෑමක්. හැබැයි යාලා හරි ආසාවෙන් කැමැත්තෙන් කනවා. අද ගෙදර ඉන්නේ මමයි දරුවෝ දෙන්නයි විතරයි. ඉතින් මටත් ඒකෙන්ම ෂේප් වෙන්න පුළුවන්. අනේ දැන් කිරිබත් එක හැදිලා මම දැන් එකට පොල් කිරි දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මේ වැඩිවිදිය මෙන්න මෙහෙම කිරිබත් එකකුත් හදලා තියලා අපි චූටි ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලමු අපි කොහෙද යන්න හදන්නේ කියලා. මං කිව්වනේ අපි තුන්දෙනාත් එක්ක පුංචි ගමනක් යනවා කියලා. ඉතින් ඔන්න ඒ ගමනේ පිටත් වෙලා. ඇත්තටම අපි මේ යන්නේ අපේ වත්ත පහළ තියෙන වෙල්යායට. එතන හරිම ලස්සන තැන. පුංචි ඇල දොළවල්, ඒ වගේම වටේ තියෙන කඳු ගැට. ඒ කඳු වැටිය ගැන කතාව මම ඔයාලට පස්සේ කියන්නම්. ඇත්තට මේක පර්වතයක්. ඒක මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. මෙතන හරිම ලස්සන තැනක්. විශේෂයෙන්ම ඉර බැහැගෙන යන වෙලාවටත් උදේ ඉර පායගෙන එන වෙලාවටත්. ඉතින් අපේ පැටව් දෙන්න හරිම ආසයි මේ තැනට යන්න. එයාලව එක්කගෙන යන්න අපිට ලැබෙන වෙලාව ප්‍රමාණවත් නැති එක තමයි ප්‍රශ්නේ. අපේ මල්ලි බබාගේ හොඳම ආරක්ෂකයා තමයි අක්කි. අක්කි තමයි පාර බලලා මල්ලිව පරිස්සමට අතින් අල්ලගෙන එක්කගෙන යන්නේ. එයා ඉතින් හැම වෙලේම මල්ලිගේ පරිස්සම ගැන සැලකිලිමත් වෙනවා. ඒක ඔයාලට දකින්න ලැබෙයි මේ වීඩියෝ එකෙන්. ඉතින් අපිත් එක්ක තව කෙනෙක් මේ ගමනට එකතු වුණා. ඒ අපේ ගෙදර සුරතලා.
එයාට නම තිබ්බේ අපේ දුව. එයාගේ නම චිලි. චිලි හැබැයි අපිට චූටි කරදරයකුත් වුණා අපිත් එක්ක ආව එකෙන්. මොකද හඩපාල හිටපු බෞරාලලා ටික ඇවිස්සෙන්න ගත්තා එයා දැක්ක පාර. හැබැයි අපි කොහොම හරි එකත් මැනේජ් කරගෙන අපේ සන්ධ්‍යාව ලස්සනට ගෙව්වා. අපේ වත්ත පල්ලෙහාට හවස ඉර බහින විදිහ පේන අපූර්ව. ඔන්න අපි දැන් වෙල්ලාය පැත්තට තමයි ඇවිදගෙන යන්නේ. මෙවැනි සුන්දර ගම්මානයක ජීවත් වෙන්න ලැබෙන එක මොනතරම් වාග්යක්ද කියලා මම හැම වෙලෙම හිතන දෙයක්. මට කවදාකවත් නගරයක ජීවත් වෙන්න ආසාවක් ඇති වෙලත් නැහැ. මම සහ මගේ සැමියා කරන රැකියාවත් එක්ක මටත් වඩා විශේෂයෙන්ම මගේ ස්වාමියාගේ සම්පුරුෂයාගේ රැකියාවත් එක්ක බලපුවාම අපිට නගරයට ආසන්න වෙන එක ඇත්තටම පහසුයි. හැබැයි අපි දෙන්නම කැමති නෑ මේ සුන්දර ග්‍රාමීය පරිසරයෙන් ඈතට යන්න. ළමා කාලය කියන්නේ බොහොම පොඩි කාලයකට අපිට ලැබුණු ලොකුම තෑග්ගක්. අපි පුංචි කාලේ ඒ තෑග්ග තව තවත් අලුත් කරගන්න මේ වගේ සන්ධ්‍යාවල් ගොඩක් ගත කරන්න ඇති. හැබැයි අද අපේ දරුවන්ට ඒ වෙනුවෙන් ලැබිලා තියෙන කාලය නම් බොහොම අඩුයි. තරඟකාරී වර්තමාන අධ්‍යාපන ක්‍රමය හමුවේ අපේ දරුවන්ට පරිසරය ස්වභාව දහමත් එක්ක ගැටෙන්න තියෙන කාලය බොහොම අඩුයි. ඒ වෙනුවෙන් දෙමාපියන් වන අපිත් ඔවුන්ගේ අධ්‍යාපනය පසුපස පමණක්ම හඹා යාම නිසා දරුවෝ ඒ තුලින් ඈත් වෙලා තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය ගත්තහම පරිසරය කියන විෂයක් තියෙනවා. මේ විෂය තුල දරුවන්ට පන්ති කාමරයක ඉඳගෙන තමයි ශාක පත්‍රවල හැඩ, ශාක පත්‍ර කියන්නේ මොනවද කියන එක උගන්වන්නේ. හැබැයි අපි පරිසරයට දරුවෝ අරගෙන ගිහිල්ලා වත්තපිටියේ චුට්ටක් ඇවිදලා දරුවට පරිසරයත් එක්ක ගැටෙන්න දුන්නාම මේ අධ්‍යාපනයේ ඵලය අපිට පන්ති කාමරයක ටියුෂන් පන්තියක තුල සිට හුරු කරනවට වැඩිය මෙහි ඵලය අපිට නෙලා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරන්නේ දරුවා ඉගෙන ගන්නවා කියන්නේ පරිසරයත් එක්ක නිදහසේ ඉගෙන ගත යුතුයි. එවැනි දරුවන් සමබර දරුවන් වන බව නොඅනුමානයි.
ඉතින් ඒ මගේ විශ්වාසය. හැබැයි මං හිතනවා ඒක නිවැරදි කියලා. ඔන්න කතාවෙන් අපි ආපහු ගෙදරට යන්න හැරුණා. මේ දෙන්න බොහොම සතුටින් තමයි මේ අවට සිරි නරඹලා, අහල පහල තියෙන ගස් කොළන් බලලා, කැලෑ මල් ටිකක් කඩලා, ඒව වතුරට දාලා. ඉතින් බොහොම සතුටින් දෙන්න ගෙදරට එන්න පිටත් වෙලා. ඔය සතුටට කෑ ගහ දුවන්නේ. ඉතින් ඇත්තටම මටත් සතුටුයි. මගේ මනස ටිකක් රිලැක්ස් වුණා වගේ දැනුණා. ඒක දරුවන්ටත් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැති. ඉතින් සුන්දර සන්ධ්‍යාවක් බුදු පහන තියලා හිත තව ටිකක් නිස්කලංක කරගත්තා. මේ වෙද්දී චූටි පුතා නිදි. එයා අද දවසම නිදියගෙන හිටියේ නැති නිසා එයා කලින්ම නින්දට ගියා. චූටි දුවත් එක්ක චූටි වැඩ ටිකක් තිබුණා. එයා පුරුද්දක් විදිහට දවසට වචනයක් දෙකක් ඉංග්‍රීසි වචන දෙක තුනක් එයාගේ මතකයට දාගන්නවා. ඉතින් ඒක තමයි ආයේ කරේ. ඊට පස්සේ එයාවත් ඇඳට දාලා එයත් නිදාගත්තට පස්සේ මම වෙනුවෙන් චූටි කාලයක් වෙන් කරගත්තා. ඉතින් මම රස තේහෙකුත් හදාගෙන මම කියවන්න ආස පොතක් තමයි මේ හොයාගෙන යන්නේ. ඇත්තටම මම ලොකු පොත් කබඩ් එක ඇරියේ නැහැ. දුවගේ මේ දවස්වල යා කියවපු සහ කියවන පොත් එකතුවෙන් මටත් ගැලපෙන පොතක් තියෙනවද කියලා බලන්න තමයි ලෑස්ති වුනේ. ඊට පස්සේ මට මතක් වුණා මම පොත් ටිකක් තෝරලා මෙහෙන් තිබ්බනේ කියලා. එයාගේ පොත් අතර මට ගැලපෙන පොතක් කියවන්න හොයාගත්තා. ඉතින් මමත් ඒ පොත අරගෙන පැයක් විතර පොතත් කියවලා මගේ දවස මේ විදිහට නිමා කළා. ඉතින් මෙච්චර ලස්සන දවසක් ගත කරන්න ලැබුණ එකට මම ස්තුතිවන්ත වෙමින් මගේ දවස මේ විදිහට නිමා කරා. ඉතින් ගිහින් එන්නම්. බොහොමත්ම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම.